සුදසකල්වනි ඉතින් කොමද ඉතින් ට මේ ට්‍රේඩිං එමනත්තැන් ඉන්වෙස් පුංචි වීඩිය එකක් කරන්න වෙල තියෙන හරි ඉතින් ඔගලට ම ගේ සති කියන්න ඇති ආරම්භයක් විදිට මේ වීඩියෝ මාලාවේ ඔගුල්ලු මොනවද කරන්න ඕනේ එකන්නේ මුලින්ම අපි කියන මේ කොටස් වලද පලි වේවා ෆොරෙක්ස් වේවා ගෝල්ඩ් වේවා ක්‍රිප්ටෝ වේවා ඔය මොනම මේ ඉන්වෙස්ට්මන්ට් එක ගත්තත් මුලින්ම අපි කරන්න ඕනේ අපිට එන්ට්‍රී එකක් එහෙම නැත්නම් අපිට බයි එකක් හෝ සෙල් එකක් ගන්න අපි කියන මේකට එන්ට්‍රී එකක් කියලා හරි ට්‍රේඩින් වර්ල්ඩ් එකේ එන්ට්‍රී එකක් කියලා කියන එහෙම නැත්නම් ට්‍රේඩින් එජ් එකක් කියලා කියනවා හොඳ අවස්ථාව මොකක්ද කියලා අපි ඇනලයිස් කරලා බලනවා කියන්නේ දැන් මෙතන chart එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ප්‍රයිස් මූවමන්ට් එක හරි මේ උඩට පල්ලෙහාට ගිහිල්ලා බලනවා මේ කොතනදීද අපිට ගන්න පුළුවන් හරි ඉතින් සාමාන්‍යයෙන් කොටස් වලින් පිළේ නම් අපි කියනවා low sell high ඒ කියන්නේ අඩුවෙන් ගාන අඩුවට තියනලාට අරගෙන විකුණන්න ගාන වැඩි වෙලාවට කියලා. ඉතින් යාළුවනේ මේ නැවත වරක් මම ට්‍රේඩින් වලදී කියන්නේ උදාහරණයක් විදිහට මේ තියෙන වීක්ලි chart එකක් මේ ටයිටොමික් කියන කම්පැනි එකේ හරි ඕස්ට්‍රේලියාවේ තියෙන වලට පේනවා ඇති 2024 ජූනි 24 හරි 7.6ට තියෙන හරි 7.7.6කට තියෙන මේක හරි 7.6ක් කියන්නේ හරියටම ජූන්. එතකොට 2025 ජූනි වෙද්දි කොහෙද ගිහලා තියනවද මෙයා? හරි. මේක 7.30ක් වෙලා තියෙනවා. එතකොට ඔයා මේ කියන දවසේ සල්ලි දැම්ම නම් මේ කියන දවසේ හරි 5 ගුණයකින් මුදල වැඩි වෙලා තියෙනවා. හරි 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා නැවත පල්ලෙහාට යනවා උඩට යනවා නැවත පල්ලෙහාට යනවා උඩට යනවා නැවත පල්ලෙහාට වෙලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට දැන් කවුරු හරි කිව්වොත් මේ පල්ලෙහාට යන හැම වෙලේම මේක ගත්තරම් හොඳයිනේ කියලා නේද? හරි ලේසි මේ ට්‍රේඩින් කරගෙන යන්න හරි ලේසි. ඉතින් හැබැයි එහෙම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ එන්ට්‍රි එකක් ගන්න කලින් අපි ඇනලයිස් කරන්න ඕනේ දැන් මේ ටිටොමික් කියන කම්පැනි එක උඩට යන්න හේතුවක් තියෙනවා යාළුවනේ. ඒතර ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන්න ඕනේ. කම්පැනි එකක සල්ලි තියෙනවද? හරි උදාහරණයක් විදිහට ඔයාලා ඕස්ට්‍රේලියාවේ නම් ඉන්නේ. ලෝකෙ කොහෙත් එහෙමයි. හරි ආයතනයේ මුදල් තියෙනවද? ආයතනයේ ප්‍රධානී කවුද? ඩිරෙක්ටර්ස්ලා කවුද? ඊළඟට මෙයාලා සල්ලි හම්බ කරනවද? දැන් සමහර ආයතන තියෙනවා ඒගොල්ලෝ වියදම විතරයි ආදායමක් ලබන්නේ. ඒ කියන්නේ තාම ප්‍රෝග්‍රෙසිව් කරගෙන යනවා. උදාහරණයක් විදිහට හිතන්නකො රත්තරන් නිදියක් තියෙන ආයතනයක් කියලා. ඉතින් රත්තරන් හාරගෙන ගිහලා රත්තරන් හම්බෙලා ඒක උණු කරලා විකුණලා නේද බයස්ලා හොයාගෙන හොඳ ක්වොලිටි එකේ රත්තරන් හදන්න ඕනේ. මේකට යාළුනේ රත්තරන් හොයාගත්ත දවසේ ඉඳන් අවුරුදු 2ක් විතර කාලයක් යනවා ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි software company එකක් තියෙන පුළුවන් හොඳ product එකක් තියෙනවා. හැබැයි වියදම විතරයි ආදායම නැහැ. ඉතින් ආදායම් ලබන්න තමයි මේ කම්පැනි එකේ අපි කියනවා මේ වටිනාකම වැඩි වෙන්නේ. වටිනාකම වැඩි වෙද්දී ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරි. ඉතින් එහෙම විදිහට තමයි මේ වගේ ආයතන මෙහෙම උඩට යන්නේ. හරි. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට පුංචි අද පොඩි ට්‍රේඩින් ට්‍රික් එකක් උගන්වන්න දැන්. හරි. අද ඉඳන් අපි ඔයගොල්ලෝ බලන්න දැන් ඔයගොල්ලෝ ට්‍රේඩින් view කියන software එකට log වෙන්න. හරි සරලයි. software එකට log වෙනවා. හරි. Google හරි මම හිතන්නේ Google වලින් log වෙන්න පුළුවන්. Google account එකක් තිබ්බොත් log වුණා. වෙන මොකුත් කරන්න එපා. ඕගොල්ලෝ ඊට පස්සේ මෙන්න මෙතන හරි මේ මෙතන ට්‍රේඩින් පැනල් මේ යට කැලේ තියෙන මේ ට්‍රේඩින් පැනල් එකක් කියලා මෙතන තියෙනවා ගොඩාක් ඔයාලට පුළුවන් බ්‍රෝකර්ස්ලා සම්බන්ධ කරගෙන මේ ඇප් එකේම ට්‍රේඩ් කරන්න. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා මෙන්න මේ පේපර් ට්‍රේඩින් කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට පේපර් ට්‍රේඩින්. හරි. පේපර් ට්‍රේඩින් කරාම ඔයාට මෙතන හරි ඔයාට හම්බෙනවා අපි කියනවා ව්‍යාජ මුදල් ඩොලර් ලක්ෂයක. ඒ කියන්නේ ඔයාට පුළුවන් අභ්‍යාස කරන්න ඩොලර් ලක්ෂයක මුදලක් ඔයාට දෙනවා මේ පේපර් ට්‍රේඩින් කියන එක. ඒතකොට පේපර් ට්‍රේඩින් කියන්නේ ඔයා ඇත්තටම ට්‍රේඩ් කරනවා කියලා හිතාගෙන බොරු account එකකින් ඒ කියන්නේ රුපියල් ඩොලර් ලක්ෂයක් තියෙන බොරු account එකකින් ඔයාලා ට්‍රේඩ් කරලා බලනවා. දැන් ඉතින් මම එහෙම ට්‍රේඩ් කරපු account එකක තියෙනවා දැනට ඩොලර් 19000ක් හම්බ කරලා මෙතන තියෙනවා දාපුවා history තියෙනවා account history එක තියෙනවා. හරි මේ වගේ losses තියෙනවා මේ profits තියෙනවා. හරි මේක කාලයක් මම එක දිගට profit කරලා තියෙනවා. මේ වගේ මම මේ paper trading දාන අතරේ මම අනිත් account එකේ ඇත්ත trades දානවා. හරි ඒක නෙමෙයි මට ඔයාලට කියන්න ඕනේ. මම උගලන්ට අද පොඩි අභ්‍යාසයක් කියලා දෙනවා. මේ අභ්‍යාසෙට ඔයාලට උවමනා වෙනවා මෙතන indicators ගිහිල්ලා හරි මම ඉස්සෙල්ලා මේක close කරලා ඉන්න මේක delete කරලා ඉන්න. හරි මෙන්න මේ indicators කියන එකට යන්න ගිහිල්ලා stochastic හරි STOCHASTIC මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ
මේක ක්ලෝස් කරන්න. මෙතන එනවා මෙන්න මේ වගේ ඉන්ඩිකේටර් එක. හරි. දැන් මෙතන තියෙන chart එක උඩ යටින් එනවා ඉන්ඩිකේටර් එක. ඒකේ උඩට ගිහිල්ලා මෙහෙම ඩබල් ක්ලික් කරලා මෙතන මේ ස්මූතින් කියන එක 3, length එක 14යි, ස්මූතින් කියන එක 3, K smoothing, D smoothing, මෙතන 14 3 3 කියන අගයට අරගෙන එන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන daily chart එක දැන් මම ඉස්සෙල්ලා බැලුවේ weekly නේ. ඔයාලා යන්න ඕනේ daily chart එකට. හරි. ඊට පස්සේ මම ඔයාලට කියනවා මෙන්න මේ විදිහට trade කරලා බලන්න. එහෙම නැත්නම් හැබැයි යාළුවනේ මෙන්න මෙතන replay mode කියලා. මෙන්න මෙතන තියෙනවා මේ trading වල replay එක නවට පිටිපස්සට ගිහිල්ලා අභ්‍යාස කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයා ඉන්නේ මෙන්න මේ මෙතන. හරි. හැබැයි මේකට යාළුවනේ සල්ලි ටිකක් ගෙවන්න වෙනවා. මේ replay mode එක ගන්න නම් ඩොලර් ඕස්ට්‍රේලියානු ඩොලර් 20ක් හෝ 30ක් ගෙවන්න වෙන. හැබැයි පාඩු නෑ. ඔයා අභ්‍යාස කරන්න මේක ඉතාමත්ම වටිනවා. හරි. ඉතින් මම කියනවා මෙන්න මේ වගේ අවස්ථාවක ඔයා ගන්න ඕනේ. මොන වගේ අවස්ථාවකද? හරිද? අපි බලමු මේ මම කියන අවස්ථාව. මම මෙතන තිබ්බොත් මම ඔයාලට පෙන්නන්නම්. මේකට අපි කියනවා පොඩ්ඩකට වීඩියෝ එක පෝස්ට් කරන්න. හරි. මෙන්න මේක තමයි අවස්ථාව. හරි. ඔයා chart එක දිහා බලන්න. ඔයාගේ chart එකේ කිසියම් වූ දවසක මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා නම්. හරිද? මොකක්ද අවස්ථාව? මම අනිත් ඉන්ඩිකේටර්ස් ටික වගේ අයින් පොඩ්ඩක් අයින් කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඒක කන්ෆියුස් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි හරි. මෙන්න මේක තමයි ෆෝමේෂන් එක. ඔයාට පුළුවන් නම් ඩේලි chart එකට යන්න ඔයා තෝරාගත්ත ඕනෑම ක්‍රිප්ටෝ කරන්සි වෙන්න පුළුවන්, කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්. හැබැයි forex වල නම් ඩේලි ගහන්න එපා කියලා මම කියන්නේ. ඔයාලා forex වල පුළුවන් නම් 1 hour එකට යන්න. ඔයා තෝරාගත්ත කාල පරාසයක් ඇතුළත දැන් මෙතනදී අපිට පුළුවන් මේ 1 hour තෝරන්න පුළුවන්, 4 hour තෝරන්න පුළුවන්. මම කියන්නේ කොටස් වෙළඳපොළේ නම් ඔයා දැනටත් ස්ටොක්ස් අරගෙන තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ chart එකේ මේ විදිහට හැදිලා තියෙන වෙලාවක අරගෙන බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි paper trading වල හරි මේ ඔයාගේ ඇත්ත ඒක නෙවෙයි. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මෙතන මෙහෙම price එක උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා උඩට ගිහිල්ලා නැවත පල්ලෙහාට එනවා. හරිද? ඒ හා සාපේක්ෂව මේ stochastic එක උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා පල්ලෙහාට එනවා. හරිනේ? මහ ලොකු දෙයක් නෙමෙයි. මම ඒ ටික මකන්න නෑ ඒ ටික තියලා තියන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ අගයයි හරි මෙතන අගයයි ගත්තම මේ අගය මේ අගයට වඩා වැඩි. හරිනේ? නේද? මෙතන තියෙන්නේ 7.11යි මෙතන තියෙනවා 7.12යි. හරිද? එතකොට මේ අගය මේ අගයට වඩා වැඩි. හැබැයි ඊට සාපේක්ෂව මේ යට තියෙන ස්ටොකාස්ටික් අපි 14.3 කියලා දාගත්තී. ඒකේ අගය පල්ලෙහාට ගිහලා දැන් මේකේ අගය බලද්දි මේකේ අගය තියෙන්නේ පල්ලෙහායි මේකේ අගය තියෙන්නේ උඩින් මේකේ අගය තියෙන්නේ පල්ලෙහායි. හරිද? මම මේ ටික මකන්න නැවත සැරයක්. ඔයාලට පේනවා ඇති prices මේකට වඩා මේක උඩ වුණාට ඊට සාපේක්ෂව යටින් තියෙන ස්ටොකාස්ටික් එක මේ පේනවා ඇති ඊට වඩා වෙනස්. හරිද? මේ දෙක නිකන් අහසට පොළොව වගේ. මේක උඩට ගිහිල්ලා මේක පල්ලෙහාට ගිහිල්ලා. මෙන්න මේක තමයි මගේ ට්‍රේඩින් රහස. ඔයාට මේ විදිහට ඔයාට ස්ටොක් එකක් ඇනලයිස් කරගන්න පුළුවන් නම් ඔයාට ඇස් වහගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. මම බොරුවට නෙමෙයි කියන්නේ යාළුවනේ. ඇස් වහගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. ට්‍රේඩ් 10ක් ගත්තොත් 5ක් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙනවා. 5ක් ලොස් වුණත් ලොස් එක උඩින්ම ක්ලෝස් කරලා ප්‍රොෆිට් එක අල්ලන් හිටියොත් ඔයා බලන්න මේකේ ප්‍රොෆිට් එනවද නැද්ද කියලා. හරි? දැන් තාම ඔයා ගන්නෙ නැහැ. හරි දැන් ඔයාලට මේක පේනවා. ඔයා මොකද්ද කරන්නේ? අපි එකින් එක ගිහලා බලමු බාර්. හරි? හරි. මෙතන පොඩි වරදීමක් වුණා නේද? මට විනාඩියක් දෙන්න. හරිද? දැන් මෙන්න මේ දවසේ උදාහරණයක් විදිහට මොකක්ද ඔයා මේක බයි කරන්න ඕනේ. හරි? ඇයි බයි කරන්නේ? මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ නිල් පාට අගය මේ රතු පාට අගය ක්‍රොස් කරනවා. අපි කියනවා ක්‍රොස් එකක් වෙනවා කියලා. දැන් උදාහරණයක් පේනව නේද? මේ උඩට යන හැම වෙලෙම නිල් පාට ඉර උඩින් යනවා තැඹිලි පාට ඉරට වඩා. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී මේක නැවත උඩට යන්න පටන් ගන්න තියෙනවා. හරි? දැන් මෙන්න මේ දවසේ අවසානයේ වෙනකොට ඔයා බයි කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතනින් තමයි අපි බයි කරන්නේ. හරි? ඇයි බයි කරන්නේ?
මේ අගයට වඩා මේ අගේ ලොකු වෙන වෙලාවකදී මේ අගයට වඩා මේ අගේ පොඩි නම් හරි ඔන්චිල්ලාවක් වගේ මේක උඩට යද්දි මේක පල්ලයට යනවා. හැබැයි අපි බයි කරන්නේ අපේ ඩේලි එකේ බයි ගන්න මෙන්න මේ විදිහට ක්‍රොස් වුණාම සමහරට මේක ඊට කලින් ක්‍රොස් වුණාද දන්නේ නැහැ. මම පොඩ්ඩක් බලන්න පිටිපස්සට ගිහිල්ලා ආයෙසරයක් බලමු කාදද ක්‍රොස් වෙන්නේ කියලා. ක්‍රොස් වෙච්ච ගමන් අපි ගන්න ඕනේ. හරි නෑ මෙදා ක්‍රොස් වෙලා නැහැ. ඕ මේ දවස් තමයි ක්‍රොස් වෙන්නේ. හරි අපි එතකොට ඔයාලට පුළුවන් ඔය අපි කියනවා මෙතන බයි එකට යන්න පුළුවන්. හරි මෙතන කෝ අපේ බයි සිග්නල් එක long long position එකක් කියලා කියනවා. මෙන්න මේ විදිහට අපි stop loss එක මෙන්න මේ හරියේ තියෙනවා. අපි take profit එක 21යි අපි තියමු එකට දෙක අනුපාතය. කියන්නේ අපි දෙකක් රිස්ක් කරනකොට එකක් රිස්ක් කරනකොට දෙකක ප්‍රොෆිට් එක විදිහට මෙන්න මේ වෙලාව තමයි අපි බයි කරන්නේ. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. උඩට යනවා. හරි එතන ඔයාලා පේනනේ මෙතනදී ළඟටම ගිහිල්ලා අවිල්ලා තියෙනවා. හරි මේ මෙතනදී දැන් ප්‍රොෆිට් එක දැන් මේ දවසේ අනිවාර්යයෙන්ම 7.21කට අපි ගත්තේ කීයටද 7.16ට 7.21කට ගිහිල්ලා තියෙනවා. එතකොට හරි අපි නිකන් බැලුවොත් එහෙම දැන් මේ මෙතනදී අපි මේ ප්‍රයිස් එක ගිහිල්ලා අවිල්ලා තියෙනවනේ යාළුවනේ මෙන්න මෙතන. හරි මම ඔයගොල්ලෝ නිකන් කියන්නේ කවදාත් මේකේ මේ ස්ටොප් ලොස් එක වදින්නේ නැත්තම් මට අල්ලන් ඉන්න පුළුවන් පල්ලයට යනවා. එතකොට අපි ඒ අර කීප දවසේ ගත්තා නම් අපිට අනිවාර්යයෙන්ම මෙතන කියලා බලන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එක මේ බලන්න 137ක් ඔයාලට ප්‍රොෆිට් ඇවිල්ලා 137ක් මේ දවසේ. හරි අපි හිතමු දැන් මේක දැන් මේ ස්ටොප් ලොස් එක අපි දැන් මේ මෙතනනේ නේද? මෙතන අපි ස්ටොප් ලොස් එක දැන් බලමු මේක තව ඉස්සරහට ගිහිලා මේ මොකද වෙන්නේ කියලා. දැන් මේක පල්ලයට ඇවිල්ලා තියෙනවා. හරි දැන් මෙතෙන් දාවත් අපේ ස්ටොප් ලොස් වදිනවා. හැබැයි ඔයාලට තේරෙනවා ඇති ඔයාලා නිකම්ම හිතාගත්තොත් අපි ගන්න හැම ට්‍රේඩ් එකම 105ක් හෝ 10ක් අපිට අවශ්‍ය කියලා මේ ට්‍රේඩ් එක සාර්ථක වෙලා ඉවරයි. හරි එතකොට මේක අපි ගත්ත තැන ඉඳලා 137ක් උඩට ගිහිල්ලා නැවත පල්ලෙහාට ආවා. හරි අපිට බලන්න අපිට ඔයාලට පුළුවන් ආපහු බලන්න මේ වගේ කැන්ඩල් ෆෝමේෂන් එකක් එයිද කියලා. එතකොට දැන් අපේ පළවෙනි කැන්ඩල් ෆෝමේෂන් එක හරි ගියා නේද? මෙතන මේක තමයි ඔයා ඇහැ හුරු කරගන්න ඕනේ මෙන්න මේ දෙයට. හරි මොකද්ද මේකට අපි කියනවා bullish divergence එකක් කියලා. හරි bullish divergence එක කියන්නේ සැඟවුණු divergence එක. මේක පෙනිච්ච වෙලාවට price එකට ඒ දෙන ලද කාලයක් තුළදී price එක පිටිපස්සේ මේ මෙන්න මේ එහා සාපේක්ෂව අඩුයි නම් ඒ කියන්නේ price එක වැඩි නම් but stochastic එකේ මේ කඳු දෙක අතර ඒක වැඩි නා. ඒ කියන්නේ මේක පල්ලෙහා නම් මේක උඩ නම් අන්න ඒක අපිට කියන bullish divergence එකක් කියලා. ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම මේක ක්‍රොස් වෙන වෙලාවට තැඹිලි පාට එක ක්‍රොස් කරලා නිල් පාට උඩ යන වෙලාවට බයි කරලා ස්ටොප් ලොස් එකක් දාලා 110ක ප්‍රොෆිට් එකක් තියලා බලන්න ඔයාලට ප්‍රොෆිට් ගන්න පුළුවන්. හරි අපි බලමු මේක ආපහු එහෙම දෙයක් වෙයිද කියලා. මේක උඩට යනවා බලමු. හරි එතකොට bullish divergence එකක් තිබිලා තියෙන්නේ මට පේනිච්ච විදිහට එතනදී විතරයි වගේ. බලමු ආපහු සරයක් පල්ලෙහාට එනවා. හරි ඔන්න තව එකක් තියෙනවා යාළුවනේ. හරිද දැන් මොකක්ද ආපහු මෙන්න මෙතනදී ඔයාලට පේනවාදී මේ කන්දට වඩා ඒ කියන්නේ මේ ඔයාලට පේනවාද දැන් මෙහෙම උඩට ගියා පල්ලෙහාට ගියා උඩට ගියා පල්ලෙහාට ගිහලා ආපහු උඩට යන්න පටන් අරන් තියෙනවා. මෙතනදී මේ ප්‍රයිස් එකට වඩා මේ ප්‍රයිස් එක වැඩි. හැබැයි ඊට සාපේක්ෂව ස්ටොකාස්ටික් එකේ මේ ප්‍රයිස් එක අපි කියනවා අඩු වෙලා. ප්‍රයිස් එක නෙමෙයි මේ අගයන් දෙක වෙනසක් තියෙනවා. ඒතර මෙතන අගය ඇවිල්ලා 73යි මෙතන 30යි. හැබැයි මෙතන 19යි මෙතන 18යි මෙතන ලෝ එක 19යි. අවුලක් නැහැ. පොඩි අඩුවක් වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මේක ක්‍රොස් වෙච්ච වෙලාවට දැන් ක්‍රොස් වෙලා තියෙන මේක බයි කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ නේද? අපි ආයෙත් මේක බයි එකට යනවා. ස්ටොප් ලොස් අපි මේ හරිය තියමු. අපි බලමු මෙතන අපි නැවත long position එකකට යන්නේ. අපි බයි කරන්න යන්නේ. හරි. මෙන්න මෙතනදී බයි කරන්න යාළුවනේ. ඔව් ස්ටාර්ට් එක අපි බලමු. මෙතන බයි කළා. අපි 100ට
අපිට 10ක් තිබ්බත් ඇතිනේ නේද? ඔව් 10ක් තියමු අපි නිකන් බලමු. ඔව් කිව්ව ගමන්ම ඔයාලට වෙලෙන්නේ නේද අපි මෙතනදී buy කරේ අපිට 10ක් ඇවිල්ලා ඉවරයි. දැන් මෙතන ගියත් අපිට බලමු දැන් මේ ට්‍රේඩ් එකත් අපේ සාර්ථකයි. හරි. දැන් නැවත පල්ලෙහාට එනවා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි 10%ක් අරන් තියන් ඉනවා නම් 10% අපි අරගෙන ඉවරයි. අපි බලමු ආපහු සැරයක් මේ වගේ දෙයක් වෙයිද කියලා. පල්ලෙහාට එනවා උඩට යනවා නැවත ඔව් හරි ඔන්න ආපහු සැරයක් අර වගේම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් එනවා. හරි මම ඔයගලන්ට මේක මම පොඩ්ඩක් පිටිපස්සට අරන් යන්න මේ බාර් එක. හරි හරි ඔන්න බලන්න යාළුවනේ නැවත වරක් මේ කියන බුලිෂ් ඩයිවර්ජන්ස් එක වෙන මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් වෙලා නැහැ. සමාන මට වැරදීම. මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් නෙමෙයි. මෙතන නෝමල් ඩයිවර්ජන්ස් එකක් වෙලා තියෙන්නේ. අපිට ඕනුනේ අරක පල්ලෙහාට යන ගමන් තවත් පල්ලෙහාට යනවා. හරි ඔන්න මෙතනදී ආපහු ඇවිල්ලා තියෙනවා. හරි ඔන්න යාළුවනේ ආපහු සැරයක් ඔයාලට මොකද වෙන්නේ? නැවතත් අර කියන බුලිෂ් ඩයිවර්ජන්ස් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හරි අපි ඇවිල්ලා ක්‍රොස් වෙද්දිම ගන්නවා. හරි ගන්නවා මෙතනදී අපි තියෙනවා අපේ ස්ටොප් ලොස් එක. ඔන්න දැන් මේ දවසෙත් අපි ගත්තා. හරි එතකොට අරගෙන ඉවරලා අපි කීයද කියන්නේ 110 අපිට ඕනේ. 110ක මූලික ප්‍රොෆිට් එකක් තිබ්බොත් අපිට හොඳටම ඇති. හරි ලොන්ග් පොසිෂන් එකකට යනවා. මෙන්න මම බයි කරා. මෙන්න මගේ ස්ටොප් ලොස් එක. ස්ටොප් ලොස් එක අපි තියමු 10%ක්. ඊට පස්සේ මේකත් ප්‍රොෆිට් එක තියමු 10%ක්. මේ අපි එහෙමනේ එකට එකක් තියමුකෝ. මෙතන තිබ්බන බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඉතින් ඒ දවසේ අපේ ස්ටොප් ලොස් එක වදිනවා. හරි. එතකොට අපි ට්‍රේඩ් 3ක් ගත්තා. දෙකක් සාර්ථකයි. එකක් ලොස් වුණා. හරි. ප්‍රශ්නයක් නැහැ. අපි ආපහු කරගෙන යනවා. දැන් නැවත උඩ යනවා. හරි. නැවත උඩ යෑමක් තියෙනවා. මේක අයින් කරන්න. ට්‍රේඩින් කියන්නේ හැමදාම සාර්ථක වෙන දෙයක් නෙවෙයි. හිටපු ගමන් ලොස් එකක් වගින්න පුළුවන්. නැවත මේක වදිනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔගන් පෙරදී යාළුවනේ මෙතනදී නැවත අර වගේ පොඩි ෆෝමේෂන් එකක් හැදලා තියෙනවා. හරි. මම මේක ක්‍රොස් එජ් එක පොඩ්ඩක් මෙහෙට කරලා ගමුනේ. මෙතන මේ හරියට ක්‍රොස් වෙන්නේ. අරද මෙන්න පුංචි ක්‍රොස් එක ඇවිල්ලා තියෙනවා. අරද අපි අර කියන වගේ බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් එක ඇවිල්ලා තියෙනවා. අපි නැවත ගන්නවා. හරි. අපි ස්ටොප් ලොස් එක ඊතරම තියෙනවා. හරි. අපි ලොන්ග් පොසිෂන් එකට යනවා. කීයද? ලොන්ග් පොසිෂන් එක යන්නේ මෙතනදී. හරි. පොසිෂන් එක යන්නේ මෙතනදී. අපි 100ට මෙතන තියෙන 10ක්. මෙතන ලොන්ග් පොසිෂන් එක 5යි. කියලා බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ආයෙත් ප්‍රොෆිට් වුණා. හරි. දැන් 10ව 3ක් හම්බුණා. 105ක් ඉවරයි. හරි. එතකොට හරි ඔන්න ඔහම තමයි යාළුවනේ ට්‍රේඩ් කරගන්නේ. මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම නවත්තන්න. මේකට අපි කියනවා hidden bullish divergence with stochastics කියලා. හරි. stochastic කියන මේ ඉන්ඩිකේටර් එක මේ යටින් තියෙන ඉන්ඩිකේටර් එකෙන් පෙන්눔 කරන්නේ කොටස් වෙළඳපොලේ හෝ අපි දෙන ලද මාකට් එක බලය. එහෙම නැත්නම් කොච්චර බලවත්ද මේ අපි ඊළඟ මූවමන්ට් එක කියලා. ඉතින් මේ hidden divergence එහෙම නැත්නම් ඒ bullish divergence එකකින් වෙන්නේ සැඟවුණු බලය පෙන්වන එක ට්‍රේඩ් එකක. ඉතින් ඔයාලත් මේ වගේ බලන්න charts analyze කරන්න ඔයා කැමති එකක්. ඔයා ඕස්ට්‍රේලියාවේ තියෙන හොඳම stocks 300ක් අර තියෙනවා. ඒ කියන්නේ අපි කියන ASX 300 කියලා සල්ලි හම්බ කරන හොඳම ආයතන 300ක්. මේ ටික එකින් එක බලාගෙන යන්න. මම නිකමට අපි බලමු. දැන් මේ මම බලන විතර තියෙන stocks ටිකක් AS stocks 300 කියලා. අපි නිකන් බලාගෙන යමු මොකද මේවා වෙලා තියෙන්නේ කියලා. මේ replay එක මම නවත්තන්න. හරි yes කරමු. අපි නිකන් බලමු උඩේ ඉඳන් පල්ලෙහාට මේ වගේ hidden divergence එකක් මේ ගිය සිකුරාදායෙන් අවසන් වෙච්ච සතිය ඇතුළත අපිට පෙන්눔 කරලා තියෙනවද කියලා මම නිකන් මේවා බලාගෙන ඉන්න. මේකේ නෑ එතන නැහැ LX මේ තියෙන්නේ ඔයාලට පේන්නේ ඇති යාළුවනේ
මෙතන මේ සිම්බල් එක මේක ලිබර්ටි ෆයිනෑන්ෂල් ගෲප් මෙතන ගත්තොත් එහෙම DRR හරි මේ විදිහට තමයි අපි ස්කෑන් කරනවා කියලා කියන්නේ. එයිද අපි ස්කෑන් එකක් කරගෙන යනවා. මොකද IPH එක මම ගන්න ඇනලයිස් කරලා තියෙනවා ගන්න බැරිලා තියෙනවා. ඔව් දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති නෑ මේකේ පල්ලයට කියලා තියෙන හැබැයි ඔව් මේක ලොකුවට ගන්න බෑ. මං හිතන්නේ එහෙම මෙන්න මෙතන තිබිලා තියෙන එක ගානේ ඒක හැබැයි අපිට මිස් වෙලා තියෙනවා දැනට. හරි මේ ප්‍රයිස් එක පල්ලෙහාට ආවේ නැති වුණාට මේක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. හැබැයි එතකොට ඔයගොල්ලෝ පේන නැති මේ මෙතනදී හොඳ අපිට අපේ බයි එක තිබිලා තියෙන්නේ මෙන්න මේ කැන්ඩල් එකේ. හරි ඒ කැන්ඩල් එකේදී බයි කරත් අපිට පුළුවන් ලොං පොසිෂන් එකට යන්න. හරි දැනට 103ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තිනවා. මේකේ අපි ස්ටොප් ලොස් එක මේ හරිය තියාගත්තොත් දැනට 103ක ප්‍රොෆිට් එකක් මේ ආයතනයේ අපිට හම්බෙලා තිනවා. හරි CIP කියන එකේ. හරි. එතකොට අපිට පුළුවන් ආපහු පල්ලයට ගිහලා බලන්න මේ වගේ තියනවාද කියලා. अब බලමු මේ කොමන්වෙල්ත් බැංකුව CBA ඔස්ට්‍රේලියාවේ හරිද CBA ආයතනයේ මේක කවදා හරි මෙතන තියෙන කොමන්වෙල්ත් බැංකුව හරි මේ කියන හිඩන් බුලිෂ් අවස්ථාවක් කවදා හරි තිබිලා තියෙනවද කියලා හරි මේක මෙතන නෑ මේක ගොඩක් වෙලා සමහරට 1 hour chart එකෙත් ඔයගලන්ට මේ බලන්න පුළුවන් හරි 1 hour මොකද daily chart එකේ ගොඩක් වෙලාවට මේ වගේ එක පෙන්නනවා ටිකක් අඩුයි නමුත් 1 hour chart එක ඊට වඩා හොඳට පෙන්වන්න කරන්න පුළුවන් එහෙනම් අපි බලමු මේකෙත් එහෙම දේවල් තියෙනවද කියලා මේකත් ගන්න බැරි කමක් නැහැ මෙතනදී නමුත් අර ලොකුවට ආපු එකක් මේක මෙතනදිත් ගන්න පුළුවන් යාළුවනේ දැන් මෙන්න මෙතනදී මේක මේ දෙක අතර මේක උඩට ගිහලා තියෙන හැබැයි මේ ප්‍රයිස් එකේ මේක තියෙන්නේ පල්ලෙහා හරි එතකොට මේ හරියද අපි බයි කරා නම් හොඳ බයි එකකට යන්න තිබ්බා ඒක කොමන්වෙල්ත් බැංකුවේ තිබිලා තියෙන්නේ 2024 ඔක්තෝබර් මේක ගොඩක් වෙලාවට කිව්වාගේ මේ 1 hour chart එකට ගියා නම් ඊට වඩා අපිට බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ 4 hour chart එකට ගියා නම් කොටස් වලද ප්ලේ නම් මම රෙකමන්ඩ් කරන්නේ 1 hour එකකින් ඔක මේ කරන්න කියලා අපි බලමු මේ කොමන්වෙල්ත් බැංකුවේ 1 hour chart එකේ අර කිව්වා වගේ දෙයක් පෙන්눔 කරනවාද hidden bullish divergence අවස්ථාවක් අපිට පෙන්නලා තියෙනවද කියලා අපිට පුළුවන් මෙන්න මේ මෙතනදී තිබිලා තියෙනවා යාළුවනේ මේ බලන්න මෙතන මේ කොනයි ගත්තම හරි අපි මෙතනදී ගත්තේ හරි මෙන්න මේ හරියේ මේ බලන්න දැන් මේ දෙකේ
මේ ප්‍රයිස් එකට වඩා මේ ප්‍රයිස් එක හයි. හැබැයි ඊට සාපේක්ෂව ස්ටොකාස්ටික්ස් ලෝ ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී මේක අපි ක්‍රොස් වෙන වෙලාවෙදී ගත්තනම් ට්‍රේඩ් එක හරි මම මේක රීප්ලේ මෝඩ් එකට යන්නම්. start new අපි මෙන්න මේ ක්‍රොස් එකේදී ගියා නම් හරිද හොඳ green candle එකක් ආපු දවසට තව confirm කරගන්න පුළුවන්. මේ confirm කරන අවස්ථාවල අපිට තියෙනවා හරි මෙන්න මේ වගේ අවස්ථාවකදී හොඳ green candle එකක් වෙලා තියෙනවා. මේක buy කරලා අපිට stop loss එකේ යටින්ම දැම්මම අපිට බලා ගන්න පුළුවන්. හරි තවත් අවස්ථාවක් තියෙනවා. හරි දැන් මේ මෙතන ඕන බලන්න මේ තවත් ඒ වගේම අවස්ථාවක් තියෙනවා. අප මෙතනදී නෑ මෙතන අවස්ථාවක් නෑ මට වැරදීමක්. ඔව් මේ දෙක ගන්න බෑ මොකද මේට සාපේක්ෂව ගිහිල්ලා තියෙනවා. අපි බලමු අපෝසරයක් කොමනස් බැංකුවේ නෑ මෙතනට සාපේක්ෂව මේක නෑ. මෙන්න ආපහු ඇවිල්ලා තියෙන එකක්. හරි මෙතනදී මෙන්න මේ වගේ එකක්. එතකොට මෙන්න මේ වගේ සතියකට එකක් හෝ දෙකක් වඩා chart එක ඇනලයිස් කරලා හොයාගන්න පුළුවන් නම් යාළුවනේ දැන් මෙතනදී අපිට දැම්මනම් මේ buy එක මේ පුංචි කැන්ඩල්ස් වල මේ ලොකු කැන්ඩල් එකක් ආපු වෙලාවේ බලමු මේක සාර්ථක ට්‍රේඩ් එකක්ද නැත්නම් මේක ලොස් එකක්ද කියලා. නෑ මේකෙත් සාර්ථක වෙලා තියෙනවා නේ. කොමර්ෂල් බැංකු වගේ ලොකු ආයතන එකපාරට 10 15 වැඩි වෙන්නේ නෑ යාළුවනේ. දැන් උදාහරණයක් දැන් මෙතන මම මේ තමයි මගේ ස්ටොප් ලොස් එක තියෙන්නේ. හරි මේකම අපි ට්‍රේඩ් එක අල්ලන් හිටියා නම් බලමු මොකද වෙන්නේ කියලා. මේක ස්ටොප් ලොස් වදීද නෑ තවත් යනවා නේ. මේ තවත් උඩට යනවා. එතකොට මේ ට්‍රේඩ් එක අපි මේ ගන්නේ 2025 මැයි 12 දැන් 2025 ජූනි 4 මාසයක්වත් නෑ. හරි මේ විදිහට ඔයගොල්ලන් පේනවා ඇති ප්‍රයිස් රේන්ජ් එක අපි ගත්තේ මෙතනින් කියමුකෝ. අපි මෙතනින් ගත්ත කිව්වත් දැනට 3%ක වැඩිවීමක් කියලා තියෙනවා. කොමර්ෂල් වගේ බැංකු 10 15 වැඩි වෙන්නේ නැහැ. 5 6 තමයි වැඩි වෙන්නේ. හැබැයි ඒවා හරි සේෆ් ට්‍රේඩ්ස්. ඉතින් හරි. ඔන්න මම ඔයගලන්ට ඉගෙනනවා මගේ ට්‍රේඩින් ලොකුම රහසක්. ඒකෙදි කියනවා hidden bullish divergence with stochastic indicator කියලා. මේකෙන් 1 hour හෝ daily ඔයගොල්ලෝ කැමති කොටසක් තෝරගෙන paper trading ගිහිල්ලා paper trade කරන හරි ලේසි යාළුවනේ. මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා මේ buy කියලා ගත්තම මෙතන ඔයාලට කැමති ගාණ දෙන්න පුළුවන්. හරි මේ US ඩොලර්ස් වලින් පෙන්නන්නේ මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි මෙතන අපි දැන් අපි කොටස් 1000ක් ගන්නවා. 1000ක් මේ buy කරොත් අපි දැන් ගන්න මාකට් ඕඩර් එක්සිකියුටඩ් කියලා තියෙනවා. හරි මොකද මම මේ රීප්ලේ මෝඩ් එකේ ඉන්නේ. හරි රීප්ලේ මෝඩ් එකේ ඉන්නේ. ඊට පස්සේ ඔන්නෝම බලන්න පුළුවන්. හරි බලන්න පුළුවන් මෙතන ස්ටොප් ලොස් එක මේ හරිය දෙන්න. බලන්න මේ රීප්ලේ මෝඩ් එකට ඩොලර් 30ක් යනවා යාළුවනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ඩොලර් 30ක් ගන්න ඕනේ මේ අභ්‍යාස කරන්න ඕන නම් ඔයගොල්ලන්ට. ඉතින් මම කියන එක පාඩුවක් නෑ. ඔයාලට අනිවාර්යයෙන්ම මේක නම් ස්ටොප් ලොස් හදුන මම වැරදි තැනක ගත්තේ. හරි මේ අර පෙරහැදි මේ වගේ බායක එකින් එක ප්ලේ කරලා වාට පුළුවන්. ඒ ඔයාගේ ස්ට්‍රැටජි එක. දැන් උදාහරණයක් විදිහට මම දුගන්නපු hidden bullish divergence එකේ කොච්චර දරුණු වෙනවද කියලා ඔයාලට පොතක් අරන් ලියන්න පුළුවන්. නැත්නම් මෙතන මේ වගේ ට්‍රේඩ්ස් දාලා බලන්න පුළුවන්. කී සැරයක් දැම්මොත් කී සැරයක් අසාර්ථක වෙනවද? ඔයා ඩොලර් 5000ක් අරන් ගියොත් කොච්චර ගන්න ඔයාලට කොච්චර ලාභයක් වෙනවද මාසයක් ඇතුළත? මේ විදිහට ඔයා තෝරාගත්ත කොටස් වලින් ඔයාලට පුළුවන් රීප්ලේ කරලා අභ්‍යාස කරලා බලලා ඊට පස්සේ ඇත්තටම කොටස් වලට ගිහිල්ලා හෝ ක්‍රිප්ටෝ ගෝල්ඩ් ඕන එකට ගිහිල්ලා කරලා බලන්න මේක සාර්ථක වෙනවද කියලා. හරි එහෙනම් මගේ රහසක් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. මම මේක යටින් දාන්න WhatsApp group එකේ මගේ paid WhatsApp group එක. හරි ඒ කියන්නේ කාට හරි මගෙත් එක්ක එකට ඉඳලා මේ වගේ trade කරන්න පුළුවන් නම් මම ඔයගොල්ලන්ට support කරනවා trade කරන්න mentorship එකක් දීලා සතියට ඩොලර් 30යි ගන්න. හරි සතියට ඩොලර් 30යි. කැමති නම් විතරක් එන්න. නැත්නම් මේ charts මේ එකට එන්න ඕනේ නැහැ. මෙතන මේ live ඔයගොල්ලෝ මේ වීඩියෝ බලලා ඔයගොල්ලෝ trade කරන්න පුළුවන්. හැබැයි කාට හරි හිතනවා නම් මගෙත් එක්ක තව චුට්ටක් කතා කරලා මේ ගත්තට කමක් නැද්ද අයියා මේ ගැන සම්බන්ධයක් කියන්නේ ඉගෙනීම සම්බන්ධයෙන්. හරි නැත්නම් මේ ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන් මොකද මට ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට තොරතුරු ගන්න මට සහතික මොකුත් නැහැ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් අයිඩියාස් නෙමෙයි අපිට සාකච්ඡා කරන්න කොටසක උච්චාවචන පිළිබඳ ඉගෙනීමක් විදිහට ඒ මෙන්ටර්ෂිප් එක ඕන ඩොලර් 30ක් ගෙවලා එන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට.